ජෙසුපේටයි බලාපොරොත්තු අලුත් වෙන සමාදානයේ දවසක් වේවා මගේ සහෝදර සහෝදරියෝ හැමෝටම. ඉතින් අද දවසේ අපි විශේෂ කාරණාවක් දෙස බලන්නට යනවා. ඔබේ ජීවිතයේ මේ වෙද්දිත් අද දවස වෙද්දිත් ඔබ යාඥා කරලා තවමත් නොලැබුණු දෙයක් ගැන ඔබ කල්පනා කරමින් ඉන්න ඇති. ඔබ අද දවසේ ඔබ කල්පනා කරන්නේ කුමක්ද? දෙවියන් වහන්සේට ඔබව තේරුම් ගන්නට බැහැ කියලාද? දෙවියන් වහන්සේට ඔබේ අවශ්‍යතාවයේ තරම තේරෙන්නේ නැහැ කියලාද? නෑ දෙවියන් වහන්සේ ඔබව මැව්වේ උන්වහන්සේට ඔබ තේරුම් ගන්නට පුළුවන්. ඔබ ඉල්ලන්නා වූ දේ කුමක්වත් දෙවියන් වහන්සේ දන්නවා. ඒ දේ ඔබට ලැබිය යුතු වෙලාව. අපි අද දවසේ විශේෂ පුද්ගලයෙක්ගේ ජීවිත කතාවක් දෙස අපි බයිබලයේ බලන්නට යනවා. අපි ආබ්‍රාම්ගේ සහ සාරාගේ කතාව දෙස බලනකොට ඔවුන් ඉතාමත් ජීවිතේ කනස්සල්ලෙන් ඉන්නවා. ඔවුන්ට මහලු වයසට ගිහිල්ලත් ඔවුන්ට දරුපල නැහැ, දරුවන් නැහැ කියලා ඉතා දුකෙන් ඉන්නවා. දෙවියන් වහන්සේ එක තැනකදී ආබ්‍රාම්ට කියනවා, බය වෙන්න එපා, මම ඔබ සමග ඉන්නවා, නුඹේ පලිහත් නුඹේ මහත් විපාකයක් වෙන්න යනවා කියලා. එතකොටත් ආබ්‍රාම්ගේ හිතේ තිබ්බ කල්පනාව මොකක්ද? තමන්ට දරුවෙක් නැති එක ගැන. ඔහු දෙවියන් වහන්සේගෙන් අහනවා, ඔබ වහන්සේ මට දරුවෙක්ද දෙන්න යන්නේ? ඔවුන් ඒ තරම් දරුවෙක් නොලැබුණු එක ගැන පිපාසයෙන් ජීවත් වුණා. අපි උප්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ සිට බලනකොට ඒ කතාවේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ආශිර්වාද කරනවා. මොනවද දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියන්නේ? අහසේ තරු තරම්, පොළොවේ මේ වැලි තරම් ගණන් කරන්න බැරි තරම් නුඹේ වංශය මේ පොළොවේ වැඩිවන්නේ කියලා කියනවා. එතකොට ආබ්‍රහම්ගේ වයස 75යි, සාරාගේ වයස 65ක්. ආබ්‍රහම්ට කියන්නට තිබුණා, ස්වාමිනී කොහොමද මගේ වයස දැන් 75ක්, අපිට දරුපල ලබන්නට බෑ කියලා ඔවුන්ට කියන්නට තිබුණා. නමුත් ආබ්‍රහම් දැනගෙන හිටියා දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන් බව. උන්වහන්සේට නැති දේ ඇති කරන්නට පුළුවන් බව. මනුෂ්‍යයට පෙනෙන සීමාවට වඩා උන්වහන්සේට දකින්නට පුළුවන් බව. ඔන්න එක්තරා දවසක් ආබ්‍රහම්ට වයස අවුරුදු 99 දී දෙවියන් වහන්සේ දර්ශනය වෙනවා. ආබ්‍රහම් ඒ වෙලාවේ ඇස් ඔසවලා බලද්දී එතන මනුෂ්‍යයන් 3 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඔවුන් ආබ්‍රහම් නිවසට එක්කරගෙන ගිහිල්ලා ඔවුන්ට ආගන්තුක සත්කාර කරනවා, රොටි හදලා දෙනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා, ලබන අවුරුද්දේ මේ කාලය වෙනකොට සාරා නුඹ තුලින් දරුවෙක් වදන්නට යනවා කියලා. සාරා දොරකොඩට වෙලා ඒ දේ අහගෙන ඉන්නේ. සාරා හිතෙන් hina වෙනවා. මොකද සාරාට ඒ වෙද්දී වයස අවුරුදු 90ක්. ආබ්‍රහම් වයස අවුරුදු 75 දී ඔහු යාඥා කරලා කනලව්වෙන් දෙවියන් වහන්සේගෙන් ලැබුණු ඒ පොරොන්දුව දෙවියන් වහන්සේ නැවත වයස අවුරුදු 99 දී උන්වහන්සේ නැවත මතක් කරලා ඒ පොරොන්දුව අලුත් කරනවා. නමුත් ආබ්‍රහම් දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය අත්හැරියේ නැහැ. දෙවියන් වහන්සේට ඒ වෙලාවේ දැනෙන උන්වහන්සේ දැක්කා සාරාගේ හදවත, සාරා හදවතෙන් hina වෙන එක. ඊට පස්සේ ආබ්‍රහම්ට කියනවා, සාරා ඇයි hina වුනේ? දෙවියන් වහන්සේම ඔවුන්ව ශක්තිමත් කරන පිණිස කියනවා, දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් තිබෙනවද? උන්වහන්සේ කියනවා, උන්වහන්සේට කරන්නට බැරි දෙයක් නැහැ කියලා. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපේ ඇදහිල්ලෙන් බලා සිටීමයි. ඊට පස්සේ දෙවියන් වහන්සේ පොරොන්දුණු ආකාරයටම ඒ අවුරුද්දේ ඒ මාස ලං වෙද්දි දෙවියන් වහන්සේ ඔවුන්ට දරුවෙක් දෙනවා. ඊසාක් දරුවව ඔවුන්ට දෙනවා දෙවියන් වහන්සේ. අපේ ජීවිතෙත් අපි සමහර දේවල් දෙවියන් වහන්සේගෙන් ඉල්ලීමෙන්, පොරබදිමින්, ඒව ගැන හිතලා වෙහෙසටපත් වෙමින් ඉන්නවා. නමුත් ඔබ ආත්මයන් වහන්සේ කරනු කොටගෙන ඔබ ඇදහිල්ලෙන් යාඥා කරලා උන්වහන්සේ ඉදිරියේ ඔබ ප්‍රීතියෙන් ඔබ බලාපොරොත්තුවෙන් සිටින්න.
ඔබට ඒ දේ අවශ්‍ය කාරණාව ඒ සැලසුම දෙවියන් වහන්සේ හරිම වෙලාවේදී ඔබේ ජීවිතේ ඉෂ්ට කරන්නට යනවා. උන්වහන්සේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ කියන්නේ බොරුකාරයෙක් නෙවෙයි. උන්වහන්සේ පොරොන්දු කඩ කරන්නට මිනිසෙක් නෙවෙයි. සමහර වෙලාවට ඔබ ඉල්ලන දේ මාසකින් ලැබෙයි, මාස දෙකකින් ලැබෙයි, නැත්නම් අවුරුදු කිහිපයක් ගත වෙයි. මොකද දෙවියන් වහන්සේ කියන්නේ ඔබේත් මගේත් පියාණන් වහන්සේ. ඒ තාත්තා දන්නවා දරුවට මොන කාලයේද මේ දේ දෙන්න ඕනේ, මොන කාලයේද මේ දේවල් නොලැබෙන්නට ඕනේ කියලා. අපි ආඥා කරන්නට අවශ්‍යයි, උන්වහන්සේගෙන් ඉල්ලන්නට ඕනේ. හැබැයි මගේ සහෝදරයා සහෝදරී අභිමුඛය කියලා කියන්නේ අපි ඉල්ලගෙනම ඉන්න දෙයට නෙවෙයි, අපි දෙවියන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්නට ඕනේ. නැත්නම් දෙවියන් වහන්සේ අපිට පොරොන්දු වෙන දේ අපිට ඇහෙන්නට යන්නේ නැහැ. උන්වහන්සේ කියන දේ අපිට ඇහෙන්නට යන්නේ නැහැ. ඒ නිසා අපි ආත්මයන් වහන්සේ තුල අපි ශක්තිමත් වෙන්නට ඕනේ. උන්වහන්සේ සමග කාලය ගත කරලා අපේ ආත්මය බලවත් කරගන්නට ඕනේ. දෙවියන් වහන්සේගේ හඬ ඇසෙන පිණිස අපි උන්වහන්සේගේ හඬ ඇසුවේ නැත්නම් අපි කොහොමද දැනගන්නට යන්නේ දෙවියන් වහන්සේ අපේ ජීවිතේ මොනවද කරන්න යන්නේ කියලා. ඒ නිසා ඔබ ශක්තිමත් වෙන්න අද දවසේ මම හැමදාම කියනා වගේ දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි. උන්වහන්සේ කොයිම වෙලාවකවත් ඔබව තනි වෙන්න, ඔබව කොන් වෙන්න හරින්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා හොයලා ඒ දේවල් ඔබ ඉෂ්ට කරමින්, යහපත්කම් කරමින්, මනුෂ්‍යයන් සමග ප්‍රේමයෙන් හැසිරෙමින් ඔබ ජීවත් වෙන්න. ඉතිරි ආශිර්වාදයන් දෙවියන් වහන්සේ ඔබ තුල තබන්නට යනවා. හොඳයි, අපි ආඥා කරමු. ප්‍රේමවන්ත දෙවි පියාණනි, ඔබට ස්තුතියි අද දවසේ ස්වාමිනේ මේ වචනය නිසා. ස්වාමිනේ අද දවසේ අපි දැනගත්තා ස්වාමිනේ අපගේ සමහර ඉල්ලීම් වලට ස්වාමිනේ කාලයක් ගතවන බව. ස්වාමිනේ ඒ ඔබගේ කැමැත්ත ලෙසයි. ස්වාමිනේ ඔබ වහන්සේ දන්නවා යහපත් දේ ස්වාමිනේ අපිට ලැබෙන්න ඕනි කාලය. ඒ නිසා ස්වාමිනේ අපිට තිබෙන්නේ ස්වාමිනේ ඔබ වහන්සේ තුල විශ්වාසවන්තව සිටින්නත්, ස්වාමිනේ ඔබගේ අභිමුඛය තුල ස්වාමිනේ ඔබ වහන්සේට ඇහුම්කන් දෙන්නත්. ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ කිව්වේ ස්වාමිනේ බලාපොරොත්තු වෙයි, ප්‍රීති වෙන්න කියලා. ස්වාමිනේ එසේනම් ස්වාමිනේ තවමත් අපිට නොලැබුණු කාරණාවල් ගැන ස්වාමිනේ අපි බලාපොරොත්තු වෙමින්, ප්‍රීතියෙන් ස්වාමිනේ යහපත්කම් කරමින්, ප්‍රේමයෙන් ජීවත් වෙනවා. සුදාත්මයන්ණිය ඔබ වහන්සේ නිතර අපට මඟ පෙන්වන්න නාසරීය යේසුස් වහන්සේගේම අතිශුද්ධ නාමයෙන් ආමෙන්.